අපි ඊටාත්ම සතුටු වෙනවා අපේ ලබන ලද ප්‍රතිඵලය පිළිබඳව. අපි අද ප්‍රාදේශ සභා නගර සභා 267ක බලය සහිත කොළඹ නගර සභාවට ඇතුළුව ඩෙල්ෆ් ඉඳලා ඩෙල්ෆලත් අපිට මන්ත්‍රී දෙන්නෙක් ඉන්නවා. කාර්යනගරවල අපේ මන්ත්‍රී දුර සමානයි. දෙවුන්දු තුරු දක්වා ප්‍රාදේශ සභා මන්ත්‍රීතුමාලා 3927ක් සහිත පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. ඒතර කවමදාක්වත් ලංකාවේ කිසිම ජාතික දේශපාලන පක්ෂයක් ඩෙල්ෆ් වලවත් වෙන කොහෙවත් උතුරු පළාතේ මෙතරම් මන්ත්‍රීවරු සංඛ්‍යාව කරන්න අපි මන්ත්‍රී 150ක් කරන් දෙන උතුරේ පමණක්. නැගෙනහිර 216ක් කරන් තියෙනවා. ඒ නිසා උතුරේ සිට දකුණේ කෙළවර දක්වාම අපි සභා ජයග්‍රහණය කරලා තිබෙනවා. අපි 267ක් බහුතර බලය අරන් තිබෙනවා. 150ක් අපි ඇබ්සලියුට් මැජොරිටි කියන්නේ අපිට හෙට සභාව පිහිටවන්න පුළුවන්. ඒ කියන්නේ සීලම සභා වලින් ක්ලොඩ් සහෝදරයා අපි 78ක බලය පිහිටවලා තියෙනවා. දැන් ජනාධිපතිවරණයක් එක්ක පාර්ලිමේන්තු මැතිවරණයක සංසන්දනය කරන්න බැරි මොකක්ද දන්නවද මේක? මේක වෙන වෙනම තරඟ 340ක්. එහෙම නැත්නම් අපිට පුළුවන් අපිට ලංකාවේ ඉන්න තාම විශිෂ්ටතම අපේක්ෂකයෝ විශිෂ්ටතම 340ක්. දාලා කියනවා ලංකාවේ මේ 340ට ඡන්ද දෙන්නේ කියලා. එහෙම නෙමෙයිනේ. නිසා මම ඒකයි කිව්වේ ප්‍රාදේශ සභා මැතිවරණ ගත්තොත් අපිට මේ මැතිවරණයෙන් අතිවිශාල ජන බලයක් කරලා තියෙනවා. මේකෙන් අපිට ජාතික ජන බලවේගයේ දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණ වෙනවා ගම්මට්ටම දක්වා. ඒ වගේම අපේ පරිපාලන යාන්ත්‍රණය සම්පූර්ණ වෙනවා රටේ. මොකද මේවා තිබුණේ නැහැ. කුණුවස් කරන්නවත් හරියටනක් තිබුණේ නැහැ. ඒ නිසා අපි ඊටමත් සතුටු වෙනවා අපිට කවදාහත් නොතිබිච්ච බලයක් ලැබීම පිළිබඳව. ප්‍රාදේශ සභා මට්ටමින් බැලුවොත් එහෙම හරි පැහැදිලි. මේක වෙනම තරඟ 340ක් ඇත්තටම එක මැතිවරණය කියලා කිව්වට ලයිස්තුත් වෙනස්, අපේක්ෂකයොත් වෙනස්, කණ්ඩායම් ගොඩක් වෙනස්. නේද? එක කණ්ඩායම්නේ ඡන්දපත්තිකත් වෙනස්. ඒ නිසා අපිට මේක පැහැදිලි ජයග්‍රහණයක් තියෙනවා. කල්පවතින අපි ඇත්තටම මන්තුරු 4000ක් හදලා තිනෝ ගමට මේගොල්ලෝ ඡන්ද මැෂින් වෙනවා ක්ලෝට් තව මාස 4-5ක් යනකොට. අපි පටන් ගන්න ඇත්තට බිඳු ඉඳපු පක්ෂයක් විදියට සභාවල. ඒ නිසා අපිට මේ අවුරුදු 4 අතිශය වැදගත් වෙනවා. මේ සභාවල අපේ අනාගතය පිළිබඳ. අපි දැන් ඊට පස්සේ මොකද ජනාධිපතිතුමන්ට සංසන්දනය කරා. දැන් ජනාධිපතිතුමන් තත්ත්වය මොකක්ද? අපිට 145කට ආසන සංඛ්‍යාවක් තිබුණා. අපි මේ අවස්ථාවෙත් ඊට ආසන්න ප්‍රතිශතයකට අපි ගිහිල්ලා තියෙනවා. දැන් සජබ නැගිටීමක් ගැන කතා කරනවනේ. සජබ. ඒගොල්ලන් දැන් මම හිතන්නේ දෙසැම්බර් වල දියුරුම් දෙනවා කියලා මම දැක්කා. ඒගොල්ලන්ගේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කිව්වා සජිත් ප්‍රේමදාස මහත්තයා මේ ජනාධිපති ධූරයට එනවා කියලා. මම අද එතුමා පාර්ලිමේන්තුවට ආවමත් ඒ ළඟ මන්ත්‍රී කෙනෙක්ගෙන් අහුවා මේ දැන් දියුරුම් දෙන්න දාවේ කියලා. මම ඒ නිසා පළවෙනි කාරණේ එතුමාලාගේ. දැන් මේ සැරේ ප්‍රතිශතය කීයද? මේ සැරේ ප්‍රතිශතය ජනාධිපතිතුමන් සංසන්දනය කරන 21යි ක්ලෝ. පාර්ලිමේන්තු ඡන්දයට වඩා ලක්ෂ 3යි වැඩි වෙලා තියෙන්නේ. ඒ පාර්ලිමේන්තු ඡන්දයට වඩා ලක්ෂ 3ක් වැඩි වුණාට පස්සේ උනා ලක්ෂ 22ක් ඡන්ද තියෙනවා. අපිට ලක්ෂ 23ක් ඡන්ද අඩු වුණානේ. පාර්ලිමේන්තු ඡන්දයට වඩා. ඒ ලක්ෂ 23ට අඩු වුණාට පස්සේ අපිට ලක්ෂ 45ක් ඡන්ද තියෙනවා. අඩුම ගානේ සජබ කියනවා නම් Taman ජයග්‍රහණය කරලා කියලා. අඩු ගානේ ඒගොල්ලන්ගේ ජනාධිපතිවරණේ ගත්ත ප්‍රතිශතයට වඩාවත් අඩු ගානේ ඒකවත් ගන්න ඕන. ඊටත් 10%ක් අඩුවෙන් ඉන්නේ. ඊටත් 10%ක් අඩුවෙන් තියාගෙන. කොහොමද නැගිට්ටා කියලා කියන්නේ? දැන් මෙහෙමනේ. සමහර පක්ෂ ඉන්නවා. ඒවා හැදිලා තියෙන්නම ප්‍රාදේශ සභාවක දෙක පාලනය ගන්න. අපි රිචාඩ් මැතිතුමාගේ පක්ෂය ගත්තා. ඒතුමලා යම් කිසි කුඩා ප්‍රදේශයක සභාවක් දෙකක් කරන් තමයි ඒගොල්ලන්ගේ පක්ෂය හදලම තියෙන්නේ. ඒගොල්ලෝ ආණ්ඩු බලයකට එන්නේ නැහැ. මොකද සජබ එහෙම නෙමෙයි. සජබ වගේ පක්ෂයක් වෙනවා ඒගොල්ලෝ ආණ්ඩුවට එන්න හදනවා කියලා. අඩු ගානේ Taman පෙරදිච්ච ජනාධිපතිතුමේ ප්‍රතිඵලයවත් ඉක්මවලා තියෙනවා. එහෙම නැහැ. ඒ නිසා ජනාධිපතිතුමේ ප්‍රතිඵල ගත්තොත් එහෙම දැන් මේ සැරේ ගත්ත එකත් කිට්ටු කරන්නවත් බෑ. සජබට දෙගුණයක් කරගත්තත් ඒ ගානට එන්න බෑ.